හරි කොහොමද යාළුවනේ? එහෙනම් මේ ඇවිල්ලා අපේ දෙවනි වීඩියෝ එක. මේකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ MCQ ලොක්කා යූස් කරන එකේ තියෙන බෙනිෆිට්ස්. ඒ කියන්නේ සරලව කිව්වොත් ඇයි ඔයාලා MCQ ලොක්කව යූස් කරන්න ඕනේ? ඇයි මේ වෙබ්සයිට් එක මේ ප්ලට්ෆෝර්ම් එක පාවිච්චි කරන්න ඕනේ? මොනවද ඕගොල්ලන්ට ඒකෙන් ලැබෙන බෙනිෆිට්ස්? ඒක තමයි අද කතා කරන්නේ. අපි වැඩිය පරක්කු කරන්න ඕනේ. අපි යමු ඒකට. මම මේකේ මේ about us page එකට යනවා. මම හිතනවා ඔයගොල්ලන්ට පේනවා කියලා. ඒ about us page එකේ මේකේ කියනවා මොකක්ද MCQ ලොක්ක කියන්නේ? One and only MCQ practice platform for the Sri Lankan student. ඊට පස්සේ subjects ගාන, past papers ගාන, MCQ action support කරනවා සිංහල ඉංග්‍රීසි මේකට තමිලුත් එනවා. මේකට තව ගොඩක් past papers subjects add වෙන්න තියෙනවා. ඊපස්සේ මේකේ vision එක, mission එක මේවා කියනවා. මේක නෙමෙයි වැදගත්ම දේ. වැදගත්ම දේ why student choose MCQ ලොක්කා. මේ MCQ ලොක්කා කියන එක ඇයි යූස් කරන්න ඕනේ කියන එක මොනවද තියෙන බෙනිෆිට්ස් වාසි මේක යූස් කිරීමෙන් කියන එක තමයි අපි දැන් කියන්න යන්නේ. මේක ඇවිල්ලා මේකේ pay once practice forever මේක දාලා තියෙන සබ්ටයිටල් එක. එකපාරයි ගෙවන්න තියෙන්නේ. හැබැයි ඔයාලට කැමති පාරක් ඕන ගානක් ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. මේක මම කියන්න එක පේපරයක් විතරක් ඕගලන්ට ලිකන් දෙනවා. ඕගලන්ට ප්‍රැක්ටිස් කරලා බලන්න පුළුවන්. ඒක ඇවිල්ලා අපි පේපර්ස් දාලා තියෙන 2017 ඉඳන් 2024 වෙනකම්. දැන් 2025 වහමත් ඒක ඇඩ් කරන්න ඕනේ. එතකොට 2017 කියන පේපරේ ඔයගලන්ට ලිකම් ෆ්‍රී දීලා තියෙනවා. ඔයගලන්ට කැමති ඔයගලන්ට account එකක් හදලා ඔයාලට කැමති විදියට ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. කරලා බලන්න පුළුවන් කොහොමද කියලා. ඊට පස්සේ ඔයා අනිත් 2018 ඉඳන් 24 වෙනකම් ප්‍රැක්ටිස් කරනවා නම් ඔයාට ඒ සබ්ජෙක්ට් එක පර්චස් කරන්න වෙනවා. හැබැයි මෙතන තියෙන වාසිය තමයි ඔයගොල්ලන්ට කිසිම සබ්ස්ක්‍රිප්ෂන් මන්ත්ලි වයිස් ගෙවන්න ඒවා මුකුත් නැහැ. එකපාරයි ගෙවන්න ඕනේ. ඒක අපි ප්‍රයිසින් වලදී මම කියන්න කොච්චරක් ගෙවන්න ඕනද කියලා. ඔයාලට ප්‍රයිසින් කියන ටැබ් එකට ගිහලා බලන්නත් පුළුවන්. දාලා තියෙන එක සබ්ජෙක්ට් එකකට කීයද, සබ්ජෙක්ට් දෙකට කීයද, සබ්ජෙක්ට් තුනට කීයද, ඊට වඩා වැඩි වෙනවා නම් කොහොමද කියලා පොඩි ගාණක්. ඒක ගෙව්වට පස්සේ ඔයාට මේක කැමති කාලයක් ඔයාට යූස් කරන්න පුළුවන්. හැමදාම උනත් යූස් කරන්න පුළුවන්, ප්‍රැක්ටිස් කරන්න පුළුවන් පේපර්ස් ඇති තරම්. එතකොට මේකේ කියලා තියෙනවා පළවෙනි එක ලයිෆ් ටයිම් ඇක්සස්. ඒ කියන්නේ හැමදාටම ඔයාට ඇක්සස් එක තියෙනවා. ඔගේ ජීවිත කාලෙම. සහ දෙවෙනි එක තමයි අන්ලිමිටඩ් ඇටෙම්ප්ස්. ඒ කියන්නේ ඔයාට කැමති පාරක් ඔයාට මේ පේපර්ස් ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. ඔයාට ඕන එක පාරද, දෙපාරද, තුන් පාරද, 100 පාරද, 1000 වාරයක්ද එහෙම ලිමිට් එකක් නැහැ. ඔයාට කැමති පාරක් මේ පේපර්ස් ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. ඊට පස්සේ තුන්වෙනි එක තමයි මේකේ ආකාර දෙකක් තියෙනවා. ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. එකක් ලර්නින් මෝඩ් එක, අනිත් එක එක්සෑම් මෝඩ් එක. මේකේ සරලව මම කියන්නම් මේකේ දෙකේ තියෙන වෙනස. හැබැයි මේක පිළිබඳව වීඩියෝ එකක් ගේනවා ඉස්සරහට. වෙනම වීඩියෝ එකක්. මම සරලව කියන ලර්නින් කියනවා ඉගෙන ගනිමින් තමයි ඔයා ප්‍රැක්ටිස් කරන්නේ. ඔයාට ටයිම් පීරියඩ් එකක් නැහැ. මේ ටයිම් එකේදී මේ පේපර් ඉවර කරන්න ඕනේ කියලා. එහෙම ටයිම් රෙස්ට්‍රික්ෂන් එකක් නැහැ. ලිමිටේෂන් එකක් නැහැ. ඔයාට කැමති විදියට හිතේ හැටියට ඔයාට ඒක ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. ඒකේ තියෙන වැදගත්ම දේ තමයි ඔයා පළවෙනි ප්‍රශ්නේ ඉඳන් දෙවෙනි ප්‍රශ්නට යනකොට ඔයාට දෙවෙනි ප්‍රශ්නට යන්න බෑ. ඔයා පළවෙනි එක සිලෙක්ට් කරලා ඊට පස්සේ ආන්සර් එක චෙක් කරලා තමයි දෙවෙනි ප්‍රශ්නට යන්න පුළුවන්. ඒ වෙලෙම ඔයාට ආන්සර් එකක් දෙනවා. ඊට පස්සේ ආන්සර් ක්ලැරිෆිකේෂන් එක පැහැදිලි කිරීමක් දෙනවා. ඒක ඇවිල්ලා ලර්නින් මෝඩ් එක. ඊට පස්සේ එක්සෑම් මෝඩ් එක කියන්නේ ඇත්තටම එක්සෑම් එකක් විදියට ඔයා හිතන්න ප්‍රශ්න 40ක් තියෙනවා.
O level වල නම් ප්‍රශ්න 40යි පැයක කාලයක් තියෙනවා. A level වල ප්‍රශ්න 50ක්. එතකොට පැය දෙකක් වගේ තියෙනවා. එතකොට ඒකේ ටයිම් ලිමිට් ඇත්තටම එක්සෑම් එකක් කරනවා වගේ ටයිම් එක යනවා. ඔයාලට පේනවා ටයිම් එක අඩු වීගෙන යනවා. ඊට පස්සේ ඔයාට ඒ ටයිම් ප්‍රෙෂර් එක ඇතුලේ ඔයාට නිකන් ඇත්තටම විභාගයක් කරනවා වගේ ඔයාට ඕන ප්‍රශ්නයක් ඕන තැනකින් සිලෙක්ට් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට ඒ ආන්සර් වෙනස් කරන්න පුළුවන්, බැක් යන්න පුළුවන්, ඉස්සරහට යන්න පුළුවන්. ඊට පස්සේ ඔයා ඒ ටයිම් එක ඔයාට ටයිම් එක ඇතුළතදී ඔයාට සබ්මිට් කරන්න ඕනේ. එහෙම සබ්මිට් කරේ නැත්නම් ඔටෝ සබ්මිට් වෙනවා. ඒ වෙලාව අවසන් වුණාට පස්සේ. මේක තමයි වෙනස්කම මේ දෙකේ. ලර්නින් මෝඩ් එක ඔයාට ටයිම් ප්‍රෙෂර් එකක් නැහැ. ඔයාට හිතේ හැටියට ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. ඊට පස්සේ විභාගය කරන්න පුළුවන්. මේ එක්සෑම් මෝඩ් එකේදී ඔයාට එහෙම ඇත්තම විභාගයක් විදියට විභාගය කරන්න වෙනවා. ඔක තමයි වෙනස. එතකොට ඔය දෙකටම හදලා තියෙන්නේ. ඊට පස්සේ instant results with detailed explanation. මේක වා සබ්මිට් කරේ ගමන් එක්සෑම් මෝඩ් එක ගත්තොත් එක්සෑම් මෝඩ් එකේ වා සබ්මිට් ෆයිනල් සබ්මිෂන් එක දුන්නේ ගමන් වාට රිසල්ට් එක එනවා කොච්චරක් හරිද කොච්චරක් වැරදිද කොච්චරක් වා ස්කිප් කරාද සහ ඔයාගේ ඒ ප්‍රශ්න 50 නම් ඒ ප්‍රශ්න 50ම වා දුන්නු උත්තරයි ඒක හරි වැරදි තියෙන උත්තරයි එක ඒ ආන්සර් එක්ස්ප්ලනේෂන් ඇයි මේ ප්‍රශ්නේ හරි සහ අනිත් උත්තර වැරදි ඒ කියන එක්ස්ප්ලනේෂන් එකත් එක්කම ඔයගොල්ලන්ට ඒ මුළු රිසර්ච් ෂීට් එකම බලා ගන්න පුළුවන්. මාකින් මාක් ඔක්කොම ටික බලා ගන්න පුළුවන්. ගේ මාක්ස් කොච්චරක් ගත්තද? ඔයාලට A එකක්ද තියෙන්නේ? ඔයාලට B එකක්ද තියෙන්නේ? C එකක්ද? S එකක්ද? F එකක්ද? සහ මොනවද ඒකේ තියෙන ඒවා ඔක්කොම බලා ගන්න පුළුවන්. ඒකත් මම ඉස්සරහද වීඩියෝ එකක් කරන්න වෙනවා. So instantly ගන්න පුළුවන් results. මේක expand ඒ කියන්නේ exam mode එක විතරක් නෙමෙයි learning mode එකෙත් ඔයාට ප්‍රශ්නෙන් ප්‍රශ්නෙට යන්න තියෙන learning mode එක. එතකොට පළවෙනි එකේ ආන්සර් එක ඔයාට හම්බ වෙනවා. ඒකේ එක්ස්ප්ලනේෂන් එක හම්බ වෙනවා. මොකක්ද ඇයි මේ උත්තරේ හරි සහ අනිත් ඒවා වැරදි කියන එක. ඊට පස්සේ ඔයාට ඊළඟ ප්‍රශ්නට යන්න පුළුවන්. ඒ දෙකේම මේ මෝඩ් දෙකේම මේ instant results and detailed explanation කියන එක තියෙනවා. ඊට පස්සේ lesson wise MCQ questions මේක හරි වැදගත්. මේක ඇවිල්ලා දැන් අපිට බලන්න ඕන නම් සබ්ජෙක්ට් එකක් ගත්තොත් ඒ සබ්ජෙක්ට් එකේ අපිට පාඩම් 10ක් තියෙනවා නම් අපිට ඕනේ පළවෙනි පාඩමෙන් MCQ කොච්චරක් ඇවිල්ලා තියෙනවද මොනවද මේ ප්‍රශ්න ටික දෙවෙනි පාඩමේ MCQ ප්‍රශ්න කීයක් ඇවිල්ලා තියෙනවද මොනවද මේ ප්‍රශ්න ඒකත් ඔයගොල්ලන්ට දීලා තියෙනවා ඒකත් ඔයගොල්ලන්ට බලන්න පුළුවන් එතකොට මේකේ තියෙන ඇඩ්වාන්ටේජ් එක මේ පස්වෙනි ඇඩ්වාන්ටේජ් එක මම කියන්නේ lesson wise ඔයාට MCQ ටික බලන්න පුළුවන් ඊට පස්සේ ස්මාර්ට් progressing tracking and advanced analytics මේකේ අපි analytics දීලා තියෙනවා ඔයාට වාගේ progress එක track කරන්න පුළුවන් අපි ඒකටත් වෙනම වීඩියෝ එකක් දානවා මොනවද තියෙන analytics ඔයාට බලන්න පුළුවන් වාගේ papers 3ක් කරා නම් මොනවද කරපු තුන මොනවද ගත්ත ලකුණු ඊට පස්සේ ඒ ඇවරේජ් එක කීයද ඔය සබ්ජෙක්ට් එකක් ගත්තනම් අපි හිතමු accounting කියලා නැත්නම් physics කියලා ඒ සබ්ජෙක්ට් එකේ ඒවා papers වලට කරන papers ඔය 2017 2024 වෙනකම් කරන්න පුළුවන්. එතකොට ඒ ලකුණු වාට 2017 තුන් පාරක් හතර පාරක් කරන්න පුළුවන්. එතකොට ඒකේ ඇවරේජ් ලකුණු කොහොමද වගේ progress එක මේ වගේ ස්ටැට්ස් ටික අපි දෙනවා. එතකොට ඒක තව බෙනිෆිට් එකක්. ඔයාගේ progress එක track කරන්න පුළුවන්. ඊට පස්සේ මේ ස්ටැටිස්ටික්ස් කියන එක මාර වැදගත්. මේ පාස් පේපර්ස් කියන පහුගිය පාස් පේපර්ස් වල ස්ටැටිස්ටික්ස් ඇත්ත ඇක්චුවල් මේ සංඛ්‍යාන දත්ත ටික අපි දෙනවා මේ වෙබ්සයිට් එකේ. මම ඒකත් පැහැදිලි කරන්න. අපි මම සරල පෙන්නන්නම්. දැන් මං ගියොත් මේ සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය කියන එකට ඔයාලට මේකේ බලා ගන්න පුළුවන් ස්ටැට්ස් ටික 2014 තමයි ලාස්ට් ඉයර් එක දැන්ට තියෙන ස්ටැටිස්ටික්ස් මේක 2025 වම් මේක අප්ඩේට් වෙනවා 25ට මේකේ 2024 ඔයාලට බලන්න පුළුවන් කොච්චර ළමයි ගාණක් මේකට ඉඳගෙන තියෙනවද O level exam එකට සෞඛ්‍යයට
සස කී දෙනෙක් පාස්ද පාස් කියන්නේ ABCS කියන ගත්ත ළමයි කී දෙනෙක් ෆේල්ද ඒ කියන්නේ F ගත්ත ළමයි කීයක් ඒ ග්‍රේඩ් එක අරන් තියනවද ඊට පස්සේ ඇවරේජ් එකක් විදිහට සාමාන්‍යයෙන් 2017 ඉඳන් 2024 කියන ස්ටැට්ස් සංඛ්‍යාන ටික දත්ත ටික සැලකුවාම සාමාන්‍යයෙන් මේ සෞඛ්‍ය කියන සබ්ජෙක්ට් එකට 1,47,304 ළමයි සහභාගී වෙලා තියෙනවා ඉඳගෙන තියෙනවා ඒකෙන් 94ක් ෆේ 94ක් පාස් 6ක් විතරයි ඒ කියන්නේ 100ට 6ක් විතරයි ෆේල් 94ක්ම පාස් එතකොට සාමාන්‍යයෙන් මේ සබ්ජෙක්ට් එකට 194ක් පාස් වෙනවා 106යි ෆේල් එතකොට ඒ ගන්නවා 133ක් වා මොකක් හරි දැන් ඉස්සරහට වා ඉන්නේ 9 වසරේ නම් ඔයාට 10 වසරේදී ඔයාට සිලෙක්ට් කරන්න වෙනවා මොනවද ඔප්ෂනල් සබ්ජෙක්ට්ස් කියලා. එතකොට ඔයාට බලන්න පුළුවන් ඔයාගේ ටාගට් එක A9ක් ගන්න නම් හොඳ රිසල්ට් එකක් දාන්න නම් මොන සබ්ජෙක්ට්ස් වලින් සිලෙක්ට් කරගත්තොත් ලේසිද A ගන්න පාස් වෙන්න. කියන්නේ අමාරු සබ්ජෙක්ට් එකක් කරලා SF ගන්නවට වඩා ලේසි සබ්ජෙක්ට් එකක් කරලා මොකද්ද පාස් වෙන්න හරි ඒ ගන්න හරි ලේසි මොකද්ද දැන් මේ සෞඛ්‍ය කියන සබ්ජෙක්ට් එක හොඳ ලේසි සබ්ජෙක්ට් එකක් 106යි ෆේල් වෙලා තියෙනවා 194ම පාස් මේ වගේ ස්ටැටිස්ටික් මේ ස්ටැටිස්ටික් කියන ටැබ් එකට ගියොත් ඕගොල්ලන්ට මේවා ඩීටේල්ස් දීලා තියෙනවා මේ 2017 ඉඳන් 24 වෙනකන් කොච්චර ළමයි ඉඳගත්තද ඒ ගත්ත කීයද ඒක ප්‍රසන්ටේජ් එක B ගත්ත එක ප්‍රසන්ටේජ් එක C ගත්ත S ගත්ත F ගත්ත මේ සංඛ්‍යා දත්ත ඔක්කොම ටික දීලා තියෙනවා ඊට පස්සේ ඒක ග්‍රාෆ් වලනුත් පෙන්නලා තියෙනවා මේකේ ග්‍රාෆ් එකක් විදිහට කවුන්ට් එක ඊට පස්සේ ඒකේ ප්‍රසන්ටේජ් එකක් විදිහට කවුන්ට් එක තියෙනවා මේක හරි වැදගත් ඔයා බලන්න ඔයාට බලන්න ඕනේ වැඩියෙන්ම A අරන් තියෙන්නේ මොන අවුරුද්දේද වැඩියෙන්ම A අරන් තියෙන්නේ 139 ඔව් 137 මෙතනින් තියෙන්නේ 139 2023 පේපරේ තමයි වැඩියෙන්ම A අරන් තියෙන්නේ ඒතර වැඩියෙන්ම ෆේල් වෙලා තියෙන මොන අවුරුද්දේද වැඩියෙන්ම ෆේල් වෙලා තියෙන්නේ 110 2022 දී එතකොට වැඩියෙන්ම පාස් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අඩුවෙන්ම ෆේල් වෙලා තියෙන අවුරුද්ද. අඩුවෙන්ම ෆේල් වෙලා තියෙන්නේ 2020 දී. ෆේල් වෙලා තියෙන්නේ 100ට 4යි. ඒ කියන්නේ 196ක්ම පාස්. මේ වගේ මේ தත්ත අපි අර හිතුවේ නැති වුණාට මේවා හරි වැදගත්. ඔයගලන්ට ඉස්සරහදී ඔයාට මොන සබ්ජෙක්ට් කරන්න කියලා තීරණය කරන්න අයිඩියා එකක් ගන්න මේවා හරි වැදගත් தත්ත. සෝ ඒකෙ හින්දා මේ වගේ ඒවත් දාලා තියෙනවා. එතකොට මේකත් එන ඇඩ්වාන්ටේජ් එකක්. ඊට පස්සේ තියෙන අනිත් බෙනිෆිට් එක තමයි මම කියන්න ඕනේ ෆ්‍රී සාම්පල් පාස් පේපර්ස්. ඒ කියන්නේ එක පාස් පේපර් එකක් ඇඩ් කරලා තියෙනවා ඔයාට ෆ්‍රී ප්‍රැක්ටිස් කරන්න මම එකක් පෙන්නන්නම්. දැන් සෞඛ්‍යයට ගියොත් මේ පාස් පේපර්ස් කියන ටැබ් එකේ යටතේ මේකේ සිලබස් තියෙනවා ස්ටැටිස්ටික් ලෙසන් වයිස් ක්වෙස්චන්ස්. මේ පාස් පේපර් කියන ටැබ් එකේ ඇතුලේ මේ ටැබ් එකේ යටතේ මේකේ තියෙනවා පාස් පේපර්ස් 2017 ඉඳන් 24 වෙනකම් 17 ෆ්‍රී ඕන කෙනෙක්ට account එකක් හදලා මේක ගිහිල්ලා කරන්න පුළුවන් මේක ඔය ප්‍රැක්ටිස් කරන විදිය මම කියලා දෙනවා ඊළඟ වීඩියෝ වලින් එනවා දැන්ට මම කරන්නේ මේකේ benefits ඒකින්ද සරලව කියාගෙන යනවා ඊට පස්සේ අනිත් එක තමයි මේ study anytime anywhere කියන එක any device ඔයාට ඕන තැනක ඉඳන් ඕන වෙලාවක ඕන ඩිවයිස් එකකින් මේක ප්‍රැක්ටිස් කරන්න පුළුවන් මොබයිල් එකෙන්ද ලැප්ටොප් එකෙන්ද ටැබ්ලට් එකෙන්ද ඩෙස්ක්ටොප් එකෙන්ද ඕන විදිහකට ඔයාලට ප්‍රැක්ටිස් කරන්න පුළුවන් මේ වගේ බෙනිෆිට් රාශියක් තියෙනවා ඔයාලට සම්ප්‍රදානුකූලව ට්‍රැඩිෂන් එක මොකද්ද නිකන් සම්ප්‍රදාය තියෙන්නේ පාස් පේපර්ස් පොතක් ගන්නවා ඒ සබ්ජෙක්ට් එකට අදාළව ඊට පස්සේ ප්‍රැක්ටිස් කරනවා එතනින් ඔබට ගිහිල්ලා ඔයාලට ගොඩාක් මේකේ බෙනිෆිට්ස් තියෙනවා ඒ බෙනිෆිට්ස් යූස් කරන්න පුළුවන් ඊට පස්සේ තව ෆීචර්ස් ඉස්සරහට ඇඩ් වෙනවා ඔයගොල්ලෝ හිතන්නේවත් නැති ෆීචර්ස් ඇඩ් කරන්න හිතන් ඉන්නවා ඒවා ඔක්කොම ඔයා දැන් ගත්ත මිලදී ගත්ත කියලා එහෙම ගැටලුවක් නැහැ ඔයාට ඒව ඇඩ් කරනකොට ඔයාට ඉබේම ඒව ඇඩ් වෙනවා ඔයාගේ මේ අලුතෙන් එන ෆීචර්ස් lessons wise questions ඔයාලට සරලව මම පෙන්නන්න lesson wise question කියන එකත්
අපි හිතමු ව්‍යාපාර අධ්‍යයනය කියලා. ව්‍යාපාර අධ්‍යයනයට ඔයාලට ගියොත් ඉතින් ලෙසන් වයිස් ක්වෙක්ෂන් එකට යන්න පුළුවන්. එතකොට ඔයාලට පෙන්වලා තියෙනවා මේ තියෙන ලෙසන්ස් ටික 2018 වෙනකම් 18ක් තියෙනවා ලෙසන්. මේකේ සිලබස් එකට ඔයාලට ගියත් ඔයාලට බලා ගන්න පුළුවන් මොනවද ඔයාලට තියෙන ලෙසන්ස් ටික කියලා, පාඩම් ටික කියලා. පාඩම් 18ක් තියෙනවා ව්‍යාපාර අධ්‍යයනයේ A level. ඒක ඔයාලට සිලබස් එකත් ඕනනම් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. මම ඒකත් පෙන්නන්නම් මේ. ඔයාලට සිලබස් එකත් ඕනනම් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. ඊට පස්සේ මේ ලෙසන් වයිස් ක්වෙක්ෂන් ගියාම ඔයාලට බලා ගන්න පුළුවන් ඉක්වේෂන් මේ ඔක්කොම ලොක් කරලා තියෙන්නේ. ඔයා පර්චේස් කරොත් විතරයි සබ්ජෙක්ට් එක මේ ඔක්කොම ඇක්ටිව් වෙන්නේ. දැන් 2017 විතරයි ඔයගලන්ට නිකන් දීලා තියෙනවා. ඔයාලට බලන්න පුළුවන් 2017 එක ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා මේක සම්බන්ධව. ඊට පස්සේ අපි ගියොත් දෙවෙනි පාඩමේ 2017 ප්‍රශ්න දෙකක් ඇවිල්ලා තියෙනවා. එතකොට මේ ප්‍රශ්න දෙක මොනවද කියලා බලන්න පුළුවන්. ඊට පස්සේ මුදල් රක්ෂණය, ප්‍රවාහනය, නිෂ්පාදන සහ බෙදා හැරීම ප්‍රශ්න දෙකක් ඇවිල්ලා තියෙනවා. ඒක බලන්න පුළුවන්. ඒ වගේ ඔයගලන්ට මේ සබ්ජෙක්ට් එකේ ලෙසන් එක ඔයගලන්ට බලන්න පුළුවන්. ඒ ෆීචර් එකක් දීලා තියෙනවා. ඒක මාර වැදගත් ෆීචර් එකක්. මේ වගේ ගොඩාක් ෆීචර්ස් ඉස්සරහට ඇඩ් වෙනවා. මේවා තමයි ඔයගලන්ට තියෙන බෙනිෆිට්. දැන් ඔයගලන්ටම කල්පනා කරලා බලන්න පුළුවන් මේක ගන්න එක වාසිද, පාඩුද, ලාභද, අලාභද, වැදගත් කියන්නේ මොකක් හරි ප්‍රෝග්‍රස් එකක් තියෙනවද එහෙම කියලා. මං ඉස්සරහදී දැන් ඊළඟට මං එන්නම් කොහොමද මේක ප්ලැට්ෆෝම් එක යූස් කරන්න කියන වීඩියෝ අරන් එකින් එක කොහොමද පේපර් එකක් කරන්නේ, කොහොමද ඔයාගේ ප්‍රෝග්‍රස් එක බලන්නේ, කොහොමද රිසල්ට්ස් බලන්නේ, ඒ ඔක්කොම ටික මං එකින් එක කියන්නම් ඉස්සරහදී. සෝ එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් අපි හමු වෙමු. ගොඩක් ස්තුතියි ඔයගලන්ට.